අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ තාක්ෂණ සහකාර තනතුරු පුරප්පාඩු පිළිබඳව. ඉතින් 2026 වසරේ පළවෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. ඉතින් ඔයාලගේ හිතේ තියෙන බලාපොරොත්තු සිහින ඒ හැම දෙයක්ම ඔයාලට ඉෂ්ට කරගන්න පුළුවන් ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් 2025 දෙසැම්බර් වලේ ඉඳන් මාත් එක්ක එකතු වුණු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ඉස්සරහට ජොබ් මාකට් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු වෙනද වගේම අද වීඩියෝ එකට. ඉතින් ඔන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තාක්ෂණ සහකාර තනතුරු 46ක් සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට අයදුම්පත් කැඳවලා තියෙනවා. ඉතින් මේ වලට ඔයා ඇප්ලයි කරනවා නම් ඔයාට තියෙන්න ඕනේ සුදුසුකම් විදියට සඳහන් වෙනවා. බාහිර අයදුම්කරුවන් සඳහා තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණ වෘත්තීය අභ්‍යාස ආයතනයක් විසින් නිකුත් කළ තනතුරට අදාළ විෂය ශ්‍රේෂ්ඨයේ ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 5 වන තලයට නොවඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තියෙන්න ඕනි කියලා නිවේදනයේ සඳහන් වෙනවා. ඒ වගේම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල හෝ දෙමළ විද්‍යාව ඉංග්‍රීසි හා ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා සඳහන් වෙනවා. ඒ වගේම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් රසායන විද්‍යාව භෞතික විද්‍යාව ඇතුළුව සාමාන්‍ය පොදු පරීක්ෂණ පත්‍රය හැර විද්‍යා විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනි කියලා නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. SLSI ආයතනයේ පුහුණුවන තාක්ෂණ සහකාර ලෙස වසර 1කමාරක් රැකියා පුහුණුවක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි කියලත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ සුදුසුකම් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් තාක්ෂණ සහකාර තනතුරු වලට අයදුම්පත් යොමු කරන්න. ඉතින් අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා ඉහත බාහිර අයදුම්කරුවන් සඳහා වන සුදුසුකම් ලබා තියෙන්න ඕනි කියලා සඳහන් වෙනවා. ඉතින් ඔයා මේකට ඇප්ලයි කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම අවුරුදු 18ත් 45ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම තාක්ෂණ සහකාර තනතුරට ඇප්ලයි කරනවා නම් ඔයා අනිවාර්යයෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම තනතුරට අදාළව රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා මනා ශාරීරික හා මානසික සුවතාවයෙන් යුක්ත වෙන්න ඕනි කියලා සඳහන් වෙනවා. විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනි කියලත් නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. තෝරා ගැනීමේ ක්‍රමවේදය විදියට සඳහන් කරලා තියෙන්නේ ඔයාලව බඳව ගන්නේ ලිඛිත තරඟ විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයක් මගින්. මෙම විභාගය එක් ප්‍රශ්න පත්‍රයකින් පැය 3ක යුක්ත වන අතර පහත සඳහන් විශේෂයන් ආවරණය කරනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේකෙදි ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය, අභියෝග්‍යතා පරීක්ෂණය හා සාමාන්‍ය දැනීම, තනතුරට අදාළ විෂය දැනුම, පරිගණක සාක්ෂරතාවය පිළිබඳව ඔන්න මේ විශේෂයන් වලින් ප්‍රශ්න පත්‍රයක් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් තාක්ෂණ සහකාර තනතුරේ වැටුප් පරිමාණය විදිහට සඳහන් කරලා තියෙන්නේ බේසික් සැලරි එක රුපියල් 50,540ක මූලික වැටුපක්. මේකෙදි රජයේ දීමනා ජීවන වියදම් දීමනා අඩංගු වෙනවා කියලා නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. වෙනත් ප්‍රතිලාභ විදිහට සඳහන් වෙන්නේ භාවිතා නොකළ වෛද්‍ය නිවාඩු සඳහා මුදල් ගෙවීම, ජීවිතාරක්ෂණ ආවරණය හා වෛද්‍ය රක්ෂණ ආවරණය සීමාවකට යටත්ව වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණය කිරීම, මහා භාණ්ඩාගාරය විසින් අනුමත කළ වාර්ෂික දිරදීමනා, ඒ වගේම වෘත්තීය වටපිටාවක සේවය කිරීමේ අවස්ථාව විදියට නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අයදුම් පත්‍රය ඔයාලට පුළුවන් www.sisi.lk කියන වෙබ් අඩවියෙන් අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් QR කේතය තුලින් අදාළ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ඩවුන්ලෝඩ් කරගත්තු අයදුම් පත්‍රයේ පිටපතක් අරගෙන ඔයාලගේ විස්තර සම්පූර්ණ කරලා 2026 ජනවාරි 19 වෙනිදාට කලින් අයදුම්පත් යොමු කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලා අයදුම්පත් යවන්න ඕනේ ලිපිනය මෙතන සඳහන් කරලා තියෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල්
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නොම්බර 17 වික්ටෝරියා පෙදෙස ඇල්විටිගල මාවත කොළඹ 8 යන ලිපිනයට ඔයාලගේ අයදුම්පත් යොමු කරන්න කියලා නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයා දැනටමත් රාජ්‍ය සේවයේ නියැලෙන කෙනෙක් නම් අදාළ ආයතන ප්‍රධානීන් මාර්ගයෙන් අයදුම්පත් යොමු කරන්න කියලා නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලගේ අයදුම් පත්‍ර යවන ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ඔයා අයදුම් කරන තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරන්න කියලත් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඔයා තාක්ෂණ සහකාර තනතුරේ ස්ථිර රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔන්න ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයා අනිවාර්යෙන් මේකට ඇප්ලයි කරනවා නම් 2026 ජනවාරි 19 වෙනිදාට කලින් අයදුම්පත් යොමු කරන්න කියලා මේ වෙලාවේ නැවතත් මතක් කරනවා. ඉතින් මම හිතනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ තාක්ෂණ සහකාර තනතුරු පිළිබඳව ඔයාලට හැමදේම පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ වගේ අලුත් වෙන ජොබ් වේකන්සි කෝසස් ගැන එසනින් දැනගන්න ජොබ් මාකට් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්.